ඔබ කරන පින ඒකාන්තයෙන්ම මේ ශාසනයට ඔබට ඵල තියාගන්න පින්වතුනි පුදුම හේතු වාසනාවක් උදාන. විශේෂයෙන්ම ශාසනයක් උදෙසා ඔබ කරන පින පින්වතුනි. ඔබේ ගමේ පන්සල, ඔබේ ගමේ බෝධිය, ඔබේ ගෙදර තියෙන බුදු කුටිය, ඔය හැමතැනම ශාසනය තියෙන්නේ පින්වතුනි. මේ ශාසනයට කොතන හරි තැනකදී ඔබගේ හිතෙන් මහා සද්ධා සම්පන්න හිතකින් පින්වතුනි ශාසනයට යම් පූජාවක් කරනවා නම් අන්නේ කරන පූජාව පින්වතුනි ඔබව නිවනට ඇදලා දානවා. ඒක නිසා ඔබ පින් කරන්න පුළුවන් තරම් පින්වතුනි පන්සලට එන්න පුළුවන් අවස්ථාවලදී පන්සලට ඇවිල්ලා පින් කරන්න, පන්සලට එන්න බැරි අවස්ථාවලදී ගෙදර ඉඳගෙන හරි පින් කරන්න පින්වතුනි. යාළුවෙක් දානයක් දෙනවා කියලා කිව්වොත් එimhe හිතින් සාදුකාරයක් හරි දෙන්න පින්වතුනි. මොකටද ඕවා කරන්නේ කියන හැඟීමටපත් වෙන්නේ නැතුව කවදාවත්. හාමුදුරුවෝ 100ක් නමකට දානයක් දෙනවා. ඔච්චර මොකටද වේදන් කරන්නේ වගේ අදහස් එන්න දෙන්න එපා කවදාවත්. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා ගැන කතා කරද්දී ඒකට අගුණ කියන්න මට්ටමක් හදාගන්න එපා කවදාවත් පින්වතුනි. මනසේ ඔබ ශාසනය කියන එක, ඒ ශාසනයේ වැඩ ඉන්න රහතන් වහන්සේලාගේ ඔළුවේ තියාගෙන පින්වතුනි ඒක කාසාව කණ්ඨකයව පහළ වෙන කාලෙට වුණත් පින්වතුනි ඔබ අරිහතුන් වහන්සේව දන්නවනම් ඒ රහතන් වහන්සේලාව මනසේ තියාගෙන ඔබට පින් කරන්න පුළුවන් නම් පින්වතුනි ඔබව තල්ලු වෙනවා මේ නිවන් මාගේ ඉස්සරහ. ඒක ඔබ ඒකාන්තයෙන්ම කරන්න පින්වතුනි. අපි අස්පනා අපිට දැකලා තියෙනවා ඒ වේ ප්‍රතිඵල. ඒකට කිසිම පුද්ගලයෙක් ගාව ගන්න යන්න එපා පින්වතුනි. ඔබ ඇවිදලා ඔබට කරන්න පුළුවන් උත්තරේ මොකද බුදුහාමුදුරුවෝ මට තියෙන අයිතියම තමයි ඔබටත් බුදුහාමුදුරුවෝ ගැන තියෙන්නේ. අපි හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා. අපි අයිතිවාසිකම් කියන්නේ නැහැ. නමුත් අපි හැමෝටම අයිතිවාසිකමක් තියෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ තන. ඒ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ තන. කවදාරි දවසක අපේ පියාණන් වහන්සේගේ තන. ඉස්සෙල්ලා ශාස්ත්‍රුන් වහන්සේ කරගන්න එපා පින්වතුනි. ඉස්සෙල්ලාම බුදුහාමුදුරුවන්ගේ තනක්. නේද? සමහරවිට යම් කෙනෙක් තාම එතන නැත්තේ බුදුහාඳුරන්ගේ තැන. ඒ කියන්නේ තාම ශාස්ත්‍රුන් වහන්සේ කියන්න බෑ. ශාස්ත්‍රුන් වහන්සේ කියන්න උන්වහන්සේ කියන එක කරන්න එපා. නේද? මොකද හිතන්නේ? උන්වහන්සේ කියන එක කරන්න එපා පින්වතුනි. ඒ උන්වහන්සේ කියලා නෑ නේද? පීඩාවක් ආවට පස්සේ ඒ පීඩාවෙන් නිදහස් වෙන්න කියලා. උන්වහන්සේ දේශනා කළා තියෙන පින්වතුනි පීඩාවක් ආවට පස්සේ ඒ පීඩාව එන විදිය හොයලා ඒක නැති කරන්න කියලා. මේ පීඩාවක් ආවට පස්සේ පීඩාවෙන් නිදහස් වෙන එක සමාවෙන්න මම මෙහෙම කිව්වට තිරසනුන්ටත් පුළුවන් පින්වතුනි. ඒ අතින් මිනිස්සයයි තිරසනයි දෙන්නම පින්වතුනි එක සමානයි. පීඩාවක් ආවට පස්සේ පීඩාවෙන් නිදහස් වෙන්න මොන හරි දෙයක් කරනවා. කාව හරි හොයා ගන්නවා. ඔය එක දේශනාවක ඇදිච්ච කාරණාවක්. පීඩාවක් ආවට පස්සේ පින්වතුනි මේ පීඩාවෙන් නිදහස් වෙන්න කාව හරි හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. ආදර සම්බන්ධයක් පවත්වනවා කියලා කියන්නේ පින්වතුනි තනිකරම තමන්ගේ හිතේ ආපු පීඩාව දුරු කරගන්න තව කෙනෙක්ව යූස් කරන අවස්ථාවක්. ඒක ඔබ හැමෝම සිද්ධ කළා පින්වතුනි. අපිත් ඒ කාලේ සිද්ධ කළා. ඒක ඉතින් එහෙමම තමයි. මොකද වෙන ක්‍රමයක් නැත්තම් කාගේ හරි පහනෙන් හරි එළිය බලා ගන්න වෙනවා පින්වතුනි. ඒ ඇත්ත කතාව ඒක. ඒකට මම හිතන්නේ හැමෝම එකඟයි. නේද? ඔබ කවුරුත් අනේ අර කොල්ල පව්, අනේ අර කෙල්ල පව්, ඒක නිසා මම සහයෝගය දක්වන්න ඕනේ කියලා හැඟීමක නෙමෙයි හිටියේ පින්වතුනි. ඔබට හැමතිස්සෙම තිබුණේ ඔබට තිබුණා පීඩාවල්, ඒ පීඩාවල් දුරු කරගන්න. ඔබයි කෑමයි අතර තියෙනෙත් එහෙම සම්බන්ධයක්. කෑමට කතා කරන්න පුළුවන් නම් එහෙම කියයි මේ බතලෙයි බතලී මාව කනවා ඉවරයක් නැහැ කිය. නේ ඔබ හිතන්නේ කෑමට කතා කරන්න පුළුවන් නම් කෑම කොච්චර කෑ ගහයිද කියලා පින්වතුනි. එතකොට ඔබ දන්නවා පින්වතුනි ඔය කන්නේ මොකුත් හින්දා නෙමෙයි පින්වතුනි. කනකොට රස දැනෙන නිසා. නැත්තම් කනවා කියන එක පින්වතුනි ඔබ රස්සාව කරනවා වගේ මට්ටමට එනවා. කනකොට රස දැනෙන නිසා පින්වතුනි. මොකද කනකොට දෙයක් හිතට දැනෙනවානේ. ඒ කනකොට දෙයක් හිතට දැනෙනකොට පින්වතුනි හිතේ පීඩාවල් ඒම සහ පීඩාවෙන් නිදහස් වීම කියන කාරණා දෙක සිද්ධ වෙන්න බලපානවා ඒ කාරණාව. ඒක නිසා තමයි පින්වතුනි මේ කෑම කියන එක කොහොම ප්‍රබල වෙලා තියෙන්නේ. ඔබ හිතලා බලන්න පින්වතුනි ඔබගේ දිවේ තියෙන ඔක්කොම ටේස්ට් බඩ්ස් ටික නැහැ කියලා. ඒ කියන්නේ ඔබට රස කියලා එකක් උපදින්නේ නැහැ හිතේ. ඔබ නිකම්ම හිතලා බලන්න පින්වතුනි ඔබ කොච්චර කයිද කියලා. එහෙනම් ඔබ කොච්චර සතුටින්ද පින්වතුනි සඳුදා උදේ එලාම් එකට හැරෙන්නේ. මතක කරලා බලන්න සඳුදා උදේ එලාම් එක වදිනකොට ඔබ හැරෙන විදිහක් තියෙන පින්වතුනි. අන්නේ මට්ටම තියේ කියලා මට හොඳටම විශ්වාසයි පින්වතුනි. රස කියන එක දැනෙන්නේ නැතුව ආහාර ගන්න ගියොත් එහෙම. ඒ වගේම තමයි වර්ගය අබෝ කිරීමේ වැඩපිළිවෙලත් පින්වතුනි. මේ සබාධමෙන්ම වර්ගය අබෝ කිරීමේ වැඩපිළිවෙල ඇතුළට පින්වතුනි ඒ වගේ ආස්වාද සහගත ස්වරූපයක් ඇතුල් කරලා තියෙන වෙන මොකුත් හින්දා නෙමෙයි. එහෙම නැත්නම් පින්වතුනි වර්ගය අබෝ වෙන්නේ නැහැ.
ආහාර ගන්නවා කියන එක පින්වතුනි ලොකු අමාරු කාර්යයක්. ඒක ඔබ හැමෝම දන්නවා. උයනවා කියන එකත් අමාරු කාර්යයක්. පොළේ යනවා කියන එකත් අමාරු කාර්යයක්. ගොවිතැන් කරනවා කියන එකත් අමාරු කාර්යයක්. ඔය ඔක්කොම ටික කරලා ඉවරලා පින්වතුනි ඊට පස්සේ ඔබට සිද්ධ වෙනවා ඔක උයාගෙන ඊට පස්සේ කන්න කාලා කටේ දාලා හපලා ගිලින්න පින්වතුනි මේක ලොකු රස්සාවක්. මේක ඔබ ඔය කරන්නේ පින්වතුනි දිවට රස දැනෙන නිසා. නැත්නම් ඔබ හිතලා බලන්න සමහර ගොඩක් පිරිස් මේ ලෝකේ ඉන්න පින්වතුනි අය උදේ සාමාන්‍යයෙන් මම හිතනවා අඩුම තරමේ පැය 8ක්වත් කන වෙති කියලා පින්වතුනි සමහර මිනිස්සු. يعني මොනවා හරි කනවා. පැය 8ක්වත් කනවා පින්වතුනි. දැන් මම මේව කිව්වා කියලා මහත ටිකක් ශරීරේ වැඩි අය හිතන්න එපා මම ඔබට නිඳා කරනවා කියලා මේ කියන කිසිම දෙයකින්. හැබැයි මට ඕනේ ඔබ කෙට්ටු වෙන්න. ඒක ඔබ මට කළා දෙන්න. මොකද මට ඕනේ ඔබ අවුරුදු 100ක් ජීවත් වෙන්න. නැත්නම් ඔබ 60න් මැරෙනවා. මම ඔබට කියන්නේ ලස්සනට ඉන්න කියලා. ලස්සනට ඉන්න. يعني මනුස්ස දේහය ලස්සනට තියාගෙන ඉන්න එක. මනුස්ස විදියට. මේ ලස්සන කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අර කියන ලස්සන නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මේකප් ටිකක් ගාලා එන ලස්සන නෙමෙයි. මීහරකටත් මේකප් ගාම ලස්සන වෙන්න එපා එහෙනම්. ඒක නෙමෙයි මේ කියන්නේ පින්වතුනි. අර මිනිස්සයා කියලා කෙනෙක් අපි දන්නේ. අන්නේ මිනිස්සයාගේ ස්වරූපයට එන්න කියලා. බොහොම කලාතුරකින් ඔබට මිනිස්සු දකින්න හම්බ වෙනවා ඇති. මනුස්ස ස්වරූපයේ තියෙන ශරීරවල අන්නේ කලාතුරකින් දකින්න ලැබෙනේ මනුස්ස ස්වරූප තියෙන ශරීරයක් බවට පත් වෙනවා. ඒක නිරෝගී ශරීරය. ඒ නිරෝගී ශරීරය තුළ ඔබට ජීවත් වෙන්න පුළුවන් පින්වතුනි බොහොම කාලයක්. මම ඒක කියන්නේ පින්වතුනි අවුරුදු 60 නම් මැරෙන්න එපා පින්වතුනි. දහමත් හම්බෙලා තියෙන්නේ. දැන් ඔබට අවුරුදු 55යි නම් නිකම්ම හිතන්න 50ක් ගියා ඔබට දහම හම්බෙන්න පින්වතුනි. 60න් මැරෙනවා කියන එක තරම් අපරාධයක් තවත් නැහැ පින්. මම මේක ඔබට නිතර මතක් කරන්න. මොකුත් නෙමෙයි අපිට පුළුවන් මේක කරන්න පින්වතුනි. අපි කරලා පෙන්නලා තියෙනවනේ. අපිට මේක කරන්න පුළුවන්. කරන්න තියෙන මේක කරන්න තියෙන එක විදිහයි තියෙන්නේ පින්වතුනි. ඔබට පුළුවන් ඩයටිෂියන් කෙනෙක් හම්බෙලා ඩයට් එකකට යන්න පින්වතුනි. නමුත් ඒක කරන්න ඔබගේ හිත ඉඩ දෙන්නේ නැහැ. මේ වැඩිය වැදුනට පස්සේ සීනි කන්න හිතෙන්නේ පින්වතුනි. අන්න ඒ වගේ අර මොකක් හරි ඩයට් කරන්න හදනකොට පින්වතුනි ඔබට ඇතුලෙන් එනවා පින්වතුනි මර මොනවා හරි අරක කන්න ඕනේ මේකත් කන්න ඕනේ කියලා ෆ්‍රිජ් එක දකින්නකොට නිකන් අර ඔබට දැනෙනවා ෆ්‍රිජ් එක ඇතුලේ ඉන්න කෑම කෑග ගහ මාව ගනින් කියන වගේ අර නිකන් හරියට ඔබ රෙස්කියු මිෂන් එකකට යනවා වගේ පින්වතුනි. අර ඒ ආහාර බේරා ගැනීමේ සටනට යනවා වගේ ගිහිල්ලා ෆ්‍රිජ් එක අරගෙන ඊට පස්සේ කනවා පින්වතුනි. ඔක නතර කරන්න බෑ. ඔක නතර කරන්න තියෙන එකම ක්‍රමය තමයි ධර්ම අවබෝධය. ධර්ම අවබෝධය සහ පින්වතුනි කල්යාණ මිත්‍ර ඇසුර වෙන මොකුත් නෙමෙයි. ඔබ ඕනේ තරම් ලොකු සයිස් කිලෝ 600ක හරි ගමන්නේ පින්වතුනි ගෙනත් දෙන්න. හැබැයි යාට ඒ ගේන කෙනාට කියන්නේ මෙහි ඉන්න කියලා යන්න එපා කියලා. මාස 6ක් යනකොට බස්සලා දෙන්න. මේවා අවබෝධ වෙන්න පින්වතුනි ඔබ නිදහස් වෙනවා. ඉතින් අපි කීයේ හිටියේ පින්වතුනි ආහාරයි ඔබයි අතර තියෙන ගනුදෙනුවත් ඔය જાති එක. ඒ කියන්නේ ඔබගේ හිතේ ආපු පීඩාව පිට කරගන්න ඔබ ආහාර කියන ඒවා පාවිච්චි කරනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය කියන්නේත් එහෙම එකක් පින්වතුනි. ඔබගේ එන පීඩාව දුරු කරගන්න ඔබ ඒක පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න ඕක පින්වතුනි මිච්ඡා ආජීවය. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට ශාස්ත්‍රූ නාමයෙන් ආමන්ත්‍රණය කරන්න බෑ මිච්ඡා ආජීවය තුළ ජීවත් වෙද්දී. එතකොට කියන්නේ බුදුහාමුදුරුවෝ. එහෙනම් මේක කාගේ පන්සලක්ද? බුදුහාමුදුරන්ගේ පන්සල තිරිසකට. අනිත් එක ශාස්ත්‍රූන් වහන්සේගේ පන්සලක්. අනිත් එකට මේක පියාණන් වහන්සේගේ පන්සල. එහෙනම් ඔන්න ඔය විදිහට පින්වතුනි මේ සියලු දේ ඔබේ. ඒතර ඔබට දැනෙන අයිතිය. මට දැනෙන අයිතියමයි ඔබට දැනෙන්න ඕනේ. ඒතර මේවට ආවට පස්සේ පින්වතුනි ඔබට පුදුම සතුටක් දැනෙන්න ඕනේ. ඔබගේ පවුලේ ඔබගේ ගෙදරට ආවා කියලා කියන. ඒ නිදහස ඔබ භුක්ති විඳින්න ඕනේ. අනිත් කෙනෙක්ගේ නිදහස අහුරන්නේ නැතුව ඒ නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න. එතකොට ඔබට දැනෙනවා පින්වතුනි මේක ඔබගේ තැන කියලා. ඔබගේ තැන කරගන්න මේ ශාසනය. ඔබගේ නිවන තියෙන තැන. ඔබගේ පියාණන්ගේ නිජ බිම. ඔය රැකවන්නේ ගන්න.